ඉන්දියාවත් අතරයි. ඉතින් එහෙනම් අද අපි කතා කරන්න යන්නේ මේ රාජ්‍යයන් දෙකටම මැදි වුණු කච්චතීව් දූපතේ අයිතිය පිළිබඳ වූ කතාවයි. එසේනම් ආරාධනා කරනවා වීඩියෝවේ අවසානයේ තෙක්ම රැඳී සිටින්න. 14 වන සියවසේදී සාගරය තුල සිදු වූ පිපුරුමකින් ඇති වුණා යයි විශ්වාස කරන කච්චතීව් දූපත පිහිටා තිබෙන්නේ රාමේශ්වරම් සිට සතපුම් 15ක් ඊසාන දෙසින් හා ඩෙල්ෆ් දූපත්වල සිට සතපුම් 14ක් නිරිත දෙසින් වන පරිදි. බීමට සුදුසු වන පරිදි එක ජල බිඳුවක්වත් නොමැති මෙම දූපතේ පවතින එකම ඉදිකිරීම වන්නේ සාන්ත අන්තෝනි කතෝලික පල්ලිය පමණයි. මේ දූපත වටේට පිහිටි මුහුද සීමාව තුළ මත්ස්‍ය සම්පත් විවිධත්වය නම් ඉතා ඉහළ වන අතර ඒ හින්දම දෙස් විදෙස් මත්ස්‍ය වෙළඳුන්ගේ අවධානයත් වැඩිපුර මේ දූපතට එල්ල වෙලා තිබ්බා.